අනතුරක් කියන්නේ අපි නොහිතන දෙයක් වෙන්න පුළුවන්. ලෝකේ පුරා අපි නොහිතන ආකාරයේ අමුතු අනතුරු සිද්ධ වෙනවා. බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. උඩ තියෙන්නේ කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක්. අධිවේගී මාර්ගයේ වැට කඩාගෙන පහළ තියෙන පාරට වැටෙන්නේ වාහනයක් නේද? වාහනේ ඇද වැටෙන්නේ ගහකුත් කඩාගෙන. කලබල වෙන්න එපා. බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කඳුකර මාර්ගයක මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කැමරාව තියෙන වාහනේ නූලෙන් බේරනවා නේද? අවදානමට සූදානම වැදගත් කිව්වට සමහර අවදානම් තත්වයන් ඇති වෙන්නේ සූදානම් වෙන්න ඉඩ නොතියාම. මේ පාරේ සිද්ධ වෙන්නේ මොකද්ද බලමු. මද ඔයින් ගියා නේද? මේගොල්ලෝ සූදානම ගෙදර තියලා ඇවිල්ලා. වාහනවල ටයර් ගෙවිලාද කියලා බලනවා වගේම එන තද වෙලා ටයර් හොඳට සවි වෙලාද කියලා බලන්න ඕනේ. හීනකින් වා හිතන අනතුරුය මේ සිද්ධ වෙන්නේ. ඔන්න බලන්නකෝ වැඩේ. කියන අය අපේ ඇඟට ගොඩ වෙනවයි කියන්නේ ඕන් ඕකට තමයි. මේ ඇදගෙන යෑමක්ද ඇදගෙන නෑමක්ද? මහ පාරේ විතරක් නෙවෙයි මහ මුහුදෙත් හැප්පෙනවා. හැබැයි ඒ හැප්පෙන්නේ යාත්‍රා. ඔන්න බලන්නකෝ වැඩේ. මහ මුහුදේ අනතුරක් සිද්ධ වුණාම තත්ත්වය සංකීර්ණයි. බලන්න ඇවිල්ලා හප්පලා තියෙන්නේ මොකද්ද කියලා. ලේසියෙන් ගොඩ ගන්නට බැරි වෙයි වගේ. හපොයි. බඩු පිටින්ම දෙකට කැඩලා නේද? ලංකාවට ගේන බඩු තිබ්බද දන්නේ නැහැ නේද? දැන් ඉතින් ඔය කන්ටේනර් ටික වෙන නැවකට පටව ගන්න ඕනේ. බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මහ මුහුදේදී නූලෙන් බේරෙන අවස්ථාවක් තියෙනවා. එලක කොහොමද නැව් යන්නේ කියලා සමහරව අහන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් සුවස්සැල පැනමායලා හදලා තියෙන්නේ නැව් ගමන් කරන්න පුළුවන් ආකාරයට. එවර්ග්‍රීන් නෞකාව සුවස්සැල හරස් කළා. කොයි ලොක්කට වුණත් අමාරුවේ වැටුනහම පොඩ්ඩන්ගේ සහාය ඕන වෙනවා. ලොක්කෙක් ලෝකාර්ථිකේ ලෝකාමාරුවක දාලා තියෙන වෙලාවේ පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා හාර ලොක්කව තල්ලු කරන්න බලනවා. අන්තිමට උත්සාහය සාර්ථකයි. මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද යා කරන සුවස්සැල ඊජිප්තුවේ ප්‍රධානම ආදායම් මාර්ගය. එළ කැපීම ආරම්භ වෙලා තියෙන්නේ වර්ෂ 1859. වැඩ අවසන් වෙලා තියෙන්නේ වර්ෂ 1869. දුර කිලෝමීටර් 193.3. සුවස්සැල කැපීම ලෝක නෞකා ඉතිහාසයේ විප්ලවීය කටයුත්තක්. ඒ ඉතිහාසයේ ආందోලනාත්මක සිද්ධියක් බවට පත් වෙමින් නැවක් ඇවිත් එළහරස් කොලේ මේ විදිහට. ටිකක් ඉන්ටකෝ. අල්ලන්න ඉන්නේ වෙලක මේ ඔය ගල තියන්නකෝ අනිත් අතට. ඉතින් පණි උස්සන්ට හදන්නේ කොන්ක්‍රීට් තට්ටුවක්. බලමු කවද හොයන්නේ කියලා. කො මේකට මන්දක් දාලා අල්ලගමුද? ගොඩ යනවා. මේ පොඩි මේ උඩේ ඔහොම දෙන්න වහලා තලගොයි රාල කෙනෙක් නේද? එයාට ඇබැද්දියක් වෙලා වගේ. මම අඬුව නම් ගෙනාවේ. අඬුවෙන් පුළුවන් ඒක කපන්න. මේකේ කපන්න බැරිද? තෑදිලා අඩේ බබ්බා. බෙල්ල හිර වෙලා තියෙන බට කෑල්ලක්. දැන් මේක කපා දාන්න එපාය. ඇගිල්ල. දැන් කොහොමද උතුවට බෙහෙත් ටිකක් ගෙනාවා මන් දාන්න. මේකට දැන්. බෙහෙත් දාලා මේ පාය පිටත් කරන්න. මොකද්ද දැන් බටේක මේක.
පොඩි කාලේ වැටලා දන්නේ නෑ පොඩි කාලේ නෙමෙයි මේ මෑතක වෙట్లా තියෙන්නේ. බෙල්ල කැපිලා තින්නේ. හිතලා බැලුවොත් මිනිස්සු හැටියට අපට කොයිතරම් හොඳ දේවල් තියෙනවද කරන්ට. ගලේවල ප්‍රදේශයේදී මේ හොඳ වැඩේ කළේ පුබුදු සිතාර ඇතුළු ගම්වාසීන්. අපට කිව්වේ අපේ චන්දන වීරතුංග මහත්තයා. මඩ පාගන්නේ නැතුව අවුවට වේලෙන්නේ නැතුව කුඹුරු කොටන්න පුළුවන්ද? ඔන්න බලන්නකෝ වැඩේ. මේ සියඹලාපේ දකුණ පදිංචි සුමතිපාල වේල්ගම් මහත්තයා. සුමතිපාල මහත්තයාට මේ පැත්තේ අය මොඩ් ගොවියා කියලා කියනවලු. ඇයි ඉතින් කකුල් දෙකට බූට් සපත්තු දාලා ඔළුවට කුඩයක් හයි කරන් කුඹුරු කොටනකොට එහෙම නොකිය ඉඳී ඈ. මොඩ් එකට හරි වැඩේ කරනවනේ නේද? කොලේ ඉරා ගන්නව නේද? කොලේ ඉරා ගන්න අය නම් කොහෙත් ඉන්නවයි කියනවනේ. බලමු ඉරාගත්ත කොලේ ගහගන්නේ කොහෙද කියලා. එයාට ඒ හරිය ටිකක් දිගමදී කියනවනේ. ඒක කොහෙදී හරි මොනරෙක්වත් දැකලා වගේ. මේ ටික ගහගෙන ගිහින් මොනරට නැටුමක් නටලා පෙන්නන්න ඕනේ. 又开始了吧？够了，让你妈踩一风个呀！ මේම කුරුල්ලෙක් ඉන්නව නම් වහා මට පට්ටපට දැනුම් දෙන්න ඕනේ. හොඳේ. වර්ණ ගලපලම කොල ඉරා ගන්නවා වගේ. එහෙම කුරුල්ලෝ අතරේ මෙහෙම කුරුල්ලොත් ඉන්නවයි කියලා මතක තියාගන්න ඕනේ. බලන්න කෑම දීමේ රාජකාරිය භාර අරන් තියෙන්නේ කවුද කියලා. කොච්චර දුන්නත් මදි. ඉන්ට හැමෝටම තියෙනවනේ. කෙනෙකුගේ කුස පුරවන එක මොන තරම් වටින වැඩක්ද? සමහරු කුරුල්ලන්ට කෑම දීලා සතුටු වෙනවා. තවත් සමහරු මාළුන්ට කෑම දීලා සතුටු වෙනවා. ඒ අතරේ මාළුන්ට කෑම දීලා සතුටු වෙන කුරුල්ලොත් ඉන්නවයි කියලා මතක තියාගන්න ඕනේ. කෑමත් එක්ක හොට කට ඇතුළටම දානවා නේද? Taman නොකෑවත් අනුන්නේ බඩ පුරවලා සතුටු වෙන අය කොහෙත් ඉන්නවනේ. මේ කාලෙත් බඩගින්නේ ඉන්න කවුද කියලා හොයලා බලලා ඒ අයගේ බඩ පුරව ගන්නටත් යමක් දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා. තවත් බොහෝ දේ බලා ගන්න පුළුවන්. ටිකක් ඉන්ටකෝ. මොකද්ද બોලේ මේ කෑම? කෑම වර්ග ගණනාවක් තියෙනවන්නේ. පිට්ටු තියෙන්නේ. එතකොට මේ තෙලේ බැදෙන්නේ මොනවද දන්නේ නැහැ නේද? ඔබ විශ්වාස කළත් නැතත් මේ සියල්ල කොස් යොදාගෙන හදපු ආහාර. කොස් පොලොස් වැලවරක විතරක් නෙවෙයි කොස් කටු තියෙනවනේ. මල්වාන කලුකොඳයාවේ පදිංචි ජගත් කටුකම්පල මහත්තයාගේ වැඩ. තම්බනවට වෑංජන හදනවට කිරිකොස් හදනවට වඩා තව කොයිතරම් වැඩ කරන්න පුළුවන්ද බලන්න. කොස් වලින් මොනවද අහක දාන්නේ? අහක දාන්න දෙයක් නෑ. කටුවේ කටු කොටස විතරයි අයින් කරන්න තියෙන්නේ. කොස් දැල්ලේ ඉඳලම දියවැඩියාවට හොඳයි දැල්ල තම්බලා බලවන කොස් කොළ මද පවණේ වේදලා. ඒ කියන්නේ අවුවේ නෙමේ කාමරයක් ඇතුළත දාලා පවණේ වේදලා වශයෙන් නැති ඇතුළේ වේදලා තම්බලා බලවන ගොඩක් හොඳයි කියලා ආයුර්වේදයේ සඳහන් වෙනවා. දැන් මොකක්ද හදන්නේ? දැන් හදනවා අපි වරක තෙල් දාලා. කාලා තියෙනවද? වරක තෙල් දාන්න. වරක තෙල් දාන්නේ යන්නේ හාල් මැස් එක්ක එකතු කරලා වරක බෙදුමා. කෑලි මිරිස් ටික බැදෙනකොට අපි එකතු කරනවා ලුණු ටික. ඊළඟට එකතු කරනවා වරක වල තියෙනවා ප්‍රභේද දෙකක් තුනක්. සාමාන්‍යයෙන් හොඳ පැණි වරක තියෙනවා. හොඳ පැණි වරක තියෙනවා නම් අපි සීනි එකතු කරන්න ඕනේ අඩුවෙන්. අපි එකතු කර ගන්නවා අපේ වරක ටික. ඕගලන්ට සැර අනුව වෙනස් කරගන්න පුළුවන්. මම මිරිස් පොඩ්ඩයි එකතු කරලා තියෙන්නේ. සීනි පොඩ්ඩක් එකතු කරලා අඩු ඉන්දරේ ගත ගන්නවා ආල්මස් ටිකක් එක්කලා. දැන් අපි එකතු කරනවා තක්කාලි ටික. ඒ ටික හොඳට බැදුනට පස්සේ තමයි අපි ලුණු ටික මාළු මිරිස් ටික එකතු කරන්නේ. වරක බැදුනේ. ආලවලුනේ. ආලවලට කොහොමද කියන්නේ? පැණි වරක ඈ. අපේ හිතේ කොස් කටු කන්නේ හරක් විතරයි කියලා. ඔන්න බලන්නකෝ වැඩේ. කපලා අයින් කරනවා. ඒක තමයි අයින් කරන්නේ. ඒකත් අපි තුන්ියට අයින් කරගන්නේ ගොඩක් අයින් කරන්නේ නැහැ. තමුන්ට ඕන විදිහට සයිස් එකට කපලා බැද ගන්නවා. මේ තියෙන්නේ එහෙම බැදපු එක. දැන් ඒක හදනවා මම ඩෙවල් එකක්. කොස් කටු ගාලා නැහැ නේ. කොස් කටු ඩෙවල්.
මේ දින අපි බැදගත්ත කොස් කටු ටික. වතුර පොඩ්ඩක් එකතු කරලා. ඔය ටික වෙලාවකට කලින් තිබුණු කොස් කට්ට. හොඳට එනවා. කොස් වලින් බයිට් එකක්, කොස් බයිට්. කොස් බයිට්, කොස් සැට පොඩි දරුවන්ට කැස්සට කොස්සට හොඳ කැස්සට නැහැ. කොස් සැට හොඳ නැහැනේ. වාතයටත් හොඳ නැහැ. ඊළඟට වරක කේක්, වරක වලින් කප් කේක් එකක්, පොලොස් මීට් බෝල්ස්, පොලොස් වලින් සලාදයක්, මේ කිරි එකතු කරලා හදලා තියෙන සලාදයක්. ළඟට කොස් වලින් රොටියක්, අපි හදන පොල් රොටියටම කොස් දාලා හදලා තියෙන්නේ. ළඟට කොස් සැට පෑන් කේක්. විශේෂයෙන් මේ පොඩි දරුවන්ට කොස් සැට වලින් පෑන් කේක්. ඊළඟට තියෙන කොස් පිට්ටුවක්. මේ පිට්ටුවට දාලා තියෙන පාන් පිටි නෙමෙයි රුලන්. ගුණාත්මක භාවය වැඩි වෙන රුලනුයි කොසුයි දාලා හදලා තියෙන කොස් පිට්ටුව. මේ තියෙන්නේ කෙබාබ් එකක්. සාමාන්‍ය තරුපන්තියේ හෝටල් වල තියෙනවා කෙබාබ්. මේ කෙබාබ් එක හදලා තියෙන්නේ පොලොස් වලින්. ඊළඟට තියෙනවා වරක වලින් කේක් එකක්. පොඩි දරුවා ආසාවෙන් කන්න වරක කේක් එකක්. ඊළඟට තියෙනවා බර්ගර්. බර්ගර් කියලා කිව්වහම අපි දන්නේ ඔක්කොම මස් මාංශ වලින්. මේ හදලා තියෙන්නේ පොලොස් වලින්. මේ සොසේජ් හදලා තියෙන්නේ පොලොස් වලින්. ඒක තමයි අපි හොට් ඩොග් එකට පුරවලා තියෙන්නේ. බලන්න පුළුවන්. මේ පති එක හදලා තියෙන්නේ පොලොස් වලින්. සාමාන්‍ය මේක හදන්නේ මස් මාංශ වලින්නේ. එතකොට මේක සොසේජ් එක හදලා තියෙන්නේ පොලොස් වලින්. මේ හොට් ඩොග් එකට පුරවලා තියෙන්නේ පොලොස් සොසේජ් එක. ඊළඟට බිස්කට් පුඩින් එකක්. හැමෝම කතා කරන දෙයක් තමයි බිස්කට් පුඩින්. මේක හදලා තියෙන්නේ වැල වලින්. වැල මාරි බිස්කට් පුඩින්. වැල පුඩින් එක. ඊළඟට තියෙනවා වරක වලින් රසවත් කේක් එකක්. ජාත්‍යන්තර මට්ටමේ තියෙන අප්සයිඩ් ඩවුන් කේක් කියලා. අප්සයිඩ් ඩවුන් කියන්නේ උඩ පැත්තේ යටට. ඉතින් ගොඩක් වෙලාවට හදන්නේ ඇපල්, මිදි ඒවා. මම හදලා තියෙනවා වරක වලින්. අප්සයිඩ්. ඊළඟට තියෙනවා කොස් ඉරි. කොස් ඉරි වලින් රසවත් කට්ලට් එකක් පොඩි ඇයට. ඊළඟට කොස් තෝසේ. තෝසෙත් කාලා තියෙනවා කොස් තෝසේ. සමහර පළාත්වල කොස් වාරෙට කොස් ගස් යටලු. නමුත් බලන්න කොයිතරම් වැඩ කරන්න පුළුවන්ද කියලා. වැල වලින් රසවත් පුඩින් එකක්. වැල පුඩින්. කලවල නේද? පුඩින් කාලා උඩින් යන්න වේද දන්නේ නැහැ නේද? වැලේ වැල්ලෙන් බෙන්දන්. වරක කේක් එක කපන්නයි සූදානම්. අපමුද? අපි කපමු. මැදින්ම කපනවා ඈ. පැණි වරක වලින් හදලා නිසා පැණි වරක කේක් කියන්න පුළුවන් නේද? මේක වැල කේක් නෙමෙයි වරක කේක්. වරක කේක්. පැණි වරක. කොස් ගහේ අපිට කන්න පුළුවන් කොටස්. විසි කරන්න කියලා දෙයක් නැහැ. කොස් පුත්ත කොස් මුල ඇරෙන්න අනිත් හැම දෙයක්ම අපිට කන්න පුළුවන්. කන්න පුළුවන් වලින් කෑම 25ක් 30ක් 40ක් ඕන තරම් හදන්න පුළුවන්. අපිට තියෙන්නේ හිතන්න විතරයි. අනාගතේ අපේ දරුවෝ වෙනුවෙන් වස විස කවන්න නැතුව අපේ දේ හරියට කරන්න පුළුවන්. මේ කොස් විතරක් නෙමෙයි. මේ දේශීය පොළොවේ වෙන හැම එළවලුවක් පළතුරකින්ම මේ වගේ විවිධ දේවල් කරන්න පුළුවන්. මේ තරුපන්තියේ කෑම. අපි හැමදාම කොස් වේලා කනවා, කිරි කොස් හදලා කනවා, පොලොස් කනවා. මේ ඇවිල්ලා වෙනසකට විශේෂයෙන්ම කුඩා දරුවෝ වෙනුවෙන් මේ හදලා තියෙන්නේ අනාගතේ යහපත් ශරීර සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බිහි කිරීම උදෙසා තමයි. විශේෂයෙන්ම ගැබඩි මාතාවගේ දරුවෙක් බඩේ ඉඳලා වැඩෙන්න එළියට එනකන් හොඳම තියෙන දේවල් තියෙන්නේ මේ කොස් පොලොස් වල. දරුවන්ට කන රහ ප්‍රිය කරන දේ. ප්‍රිය දරුවන් ආස කරන විදිහ අපි හිතන්න ඕනේ. ජගත් කටුගම්පල මහත්තයා පළපුරුදු සූපවේදී. හිතුවොත් කොස් වලින් විතරක් නෙවෙයි තවත් බොහෝ දේවලින් අපූරු කෑම වර්ග හදන්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. කැමරාවේ සටහන් කරගත්තේ ජූඩ් රෝෂන්. ඒ අතරේ අතුරුපසට කොස් අයිස්ක්‍රීම් එකකුත් තිබ්බනම් පංකාදුයි නේද? අයිස්ක්‍රීම් නම් කට්ට බැරිය කොහොල්ල ගෑවෙන එකනේ ප්‍රශ්නේ කියලා සමහරු කියන්න ඉඩ තියෙනවා. දහියෝ විට අටලුගම පදිංචි ප්‍රියන්ති මල්ලිකා මහත්මියගේ කොස් අයිස්ක්‍රීම් අටපට්ටමේ පෙන්වුව ඔබට මතක ඇතිනේ. කොස්ම තමා. අයිස්ක්‍රීම් එක තමයි ප්‍රධානම ආහාරය හා විශේෂිත දේ උනේ. මොකද ලෝකේ වෙනකොට කිසිම කෙනෙක් කොස් වලින් අයිස්ක්‍රීම් එකක් නිෂ්පාදනය කළා නැහැ. මැලේසියාවේ අයිස්ක්‍රීම් එකක් නිෂ්පාදනය කරලා තිබුණා සෝයා අයිස්ක්‍රීම් එකට වරක කෑලි දාලා. නමුත් මම තනිකරම කොස් වලින් තමයි මේ අයිස්ක්‍රීම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2018 වර්ෂයේදී දකුණු කොරියාවේ පැවැත්වුවේ ලෝකකාන්තා නව නිපුණ තරගය සඳහා මාව තෝරාගත්තා. එහිදී මට පුළුවන් වුණා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම රැගෙන එන්නට. කොස් අයිස්ක්‍රීම් එක ඇතුළුව මම කොස් වලින් නිෂ්පාදන 600ක් හදනවා. කනවනම් කොස් කොත්තුවක් දාලා දෙන්නත් පුළුවන්. අපේ රට තුල
දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ මේ පාරිභෝගිකයන් අතරට යවලා විදේශීය වෙළඳපොළට පවා යැවීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා රාජ්‍ය උපකාරය සහ පෞද්ගලික උපකාරය මම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. රාමුවෙන් පිට පැනලා සීමාවෙන් එහා හිතන අය තවත් ඉන්න බව අපි නොදන්නව අය. එදත් අදත් හෙටත් අටපට්ටම ඒ අයට විවෘතයි. තවත් බොහෝ දේ බලා ගන්න පුළුවන්. ටිකක් ඉන්ටකෝ. සමහරු දැන් පොල් තෙල් ගැන කතාව. තෙල් ගන්නටත් පොල් තියෙන්න එපාය නේද? සාමාන්‍යයෙන් ගහේ ගෙඩි කීයක් විතර ඇද්ද හැබැයිට? පුළුවන් කෙනෙක් ගැනලා බලන්නකෝ. සාමාන්‍යයෙන් කෙහෙල් කහ පාටයි. කෙහෙල් ගෙඩි ටික පාට කරලවද්ද? කහ පාට කෙහෙල් ගෙඩි අතරේ රතු පාට ගෙඩිත් තියෙනවා. සමහර ඒවා බාගෙට බාගේ නේද? ඉඳ හිට මෙහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි රජෝ මේ පාර නම් මේ සෙල්ලම් දාන්නට වෙන්නේ නැහැ. මුට්ටිය අල්ලන්නටත් බැරි එකේ බලමු මුට්ටිය බිඳින්නවත්. Unjillawa gana hari asahitila aragena kanna ilwa unjilla අපි අපේ ඇත්තොත් එක්ක අවුරුදු සතුට බෙදා ගන්නට වෙනදා ලෝකෙ වටේ ගියා, රට වටේ ගියා. ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ ඒ සෙල්ලම් දාන්නට වෙන්නේ නැහැ. රටේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතන්න එපාය. රට සාමාන්‍ය තත්ත්වයට හරෝගෙනම මේ වගේ වැඩ පටන් ගමු. එතකන් ඉතින් මේ වගේ අත්දැකීම් බලලා මතක් කරලා සතුටු වෙන්න බැරි නේද? ඒච්චි දෙයක්. අවුරුදු සතුටේ ඇත්තම අයිතිකාරයෝ දරුවෝ. ඉස්සර රටේ දරුවෝ එක්කත් අවුරුදු සතුට බෙදා ගන්නට අපි ගියානේ. තාපවත්තුන වැඩේ මට දැන් තිත්ත වෙලා තියෙනවා. ගන්නේ ආච්චිලා සියලා. එතකොට ශිෂ්‍ය නායිකාව වෙනවා ගිලන් රතෝලින් එන්නේ ඇම්බියුලන්ස් එකේ ඒ පොඩක් අටපට්ටම් බලන්න යට උසන්න බලන්න. බොරුවට මං තරහයි කියලා තුසන මං දන්නේ බලන්නේ අටපට්ටමත් වැඩසටහන දෙච්චි අපිට බලයි හරි අත්පල්ලයද පරිස්සමට අවුරුදු සමරමු මේ රතිඤ්ඤා පත්තු කිරිල්ල කලින් අටපට්ටමෙන් දැකලා ඇති. නමුත් අවුරුදු කාලේ හින්දා පෙන්නන්ට හිතුණා. ඔන්න පත්තු. කලබල කරනවානේ. ඔන්න පත්තුනේ නෑ නේද? බලමු ආයි උත්සාහ කරලා. ඔන්න පත්තු. තාම හරි ගියේ නෑ වගේ. බලමු මේ පාර. ඔන්න තාම නෑ. හපොයි වෙච්චි දෙයක්. අලපලයි බලා හිටියද මන්ද?